ගෙදරදී ගොඩක් ලේසියෙන් කරපිංචා පවුඩර් එකක් හදාගන්න විදිහ අද අපි බලමු. මේ පවුඩර් එක හදන්න ගොඩාක් ලේසියි. මුලින්ම මං කරපිංචා ටික සෝදලා මත පවනේ වේලලා තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. කරපිංචා පවුඩර් එක මං අද හදන්නේ එයාර් ෆ්‍රයර් එකේ. ඔයාට මේක oven එකේ වුණත් හදාගන්න පුළුවන්. එයාර් ෆ්‍රයර් එකට කරපිංචා ටික මේ විදිහට දාගෙන මේ තියෙන කොටසෙන් තද කරලා වහගන්න. නැත්තම් එයාර් ෆ්‍රයර් එකේ ඇතුලේ තියෙන ෆෑන් එකට මේ කරපිංචා කොළ ටික විසිරීලා යන්න පුළුවන්. ඒ නිසා මේ විදිහටම දාගෙන වහගන්න. සෙල්සියස් අංශක 80ට විනාඩි 10ක් 20ක් විතර එයාර් ෆ්‍රයර් එකේ දාගන්න. මේකත් ඔයාලා සැරින් සැරේ ටිකක් ඇරලා බලන්න. නැත්තම් කොළවල පාට වෙනස් වෙලා කොළ ටික කළු වෙන්න පුළුවන්. දැන් මේ කරපිංචා කොළ ටික ගානට හැදිලා තියෙන්නේ. අතින් මේ විදිහට පොඩි කරද්දි මෙන්න මේ වගේ සද්දයක් එනවා නම් මේ ප්‍රමාණය ඇති. මේ විදිහට තැටියකට දාලා ටිකක් තුනී කරලා තියන්න මේ කොළවල රස්නේ ගතිය යනකම්. දැන් කරපිංචා කොළවල රස්නේ ගතිය නැති නිසා මම මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ මං ග්‍රයින්ඩ් කරන් ආව කරපිංචා පවුඩර් එක. මම නම් මේ ප්‍රමාණයට තමයි ග්‍රයින්ඩ් කරගත්තේ. මට මේ ප්‍රමාණයට පවුඩර් එක ඇති. ඔයාලට මීටත් වඩා පවුඩර් ගතිය වැඩි වෙන්න ඕනේ නම් ටිකක් වැඩිපුර වෙලාවක් ග්‍රයින්ඩ් කරගත්තාම හරි. මානසික ආතතිය, දියවැඩියාව, ෆැටි ලිවර්, කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝගවලට ගොඩාක් හොඳ ඔසුවක් තමයි මේ කරපිංචා පවුඩර් එක. කරපිංචා පවුඩර් එක දාගන්න හොඳින් පිරිසිදු කරගෙන තෙත ඉවත් කරගත්තු වීදුරු බෝතලයක් තමයි මම පාවිච්චි කරන්නේ. මේ වගේ වීදුරු බෝතලයකට දාගත්තාම අපිට ෆ්‍රිජ් එකේ දාලා මේ කරපිංචා ටික ගොඩක් නැවුම්ව තියාගන්න පුළුවන්. මම අර ඔයාලට මුලින් කිව්වේ මේක තව ගොඩාක් පවුඩර් කරගන්නත් පුළුවන් කියලා. මේ පියනට එකතු වෙලා තියෙන ඒ වගේ ගොඩාක් පවුඩර් වෙච්ච කරපිංචා කුඩු. මම ගත්තු කරපිංචා කොළ වලින් මට මේ වගේ පවුඩර් ප්‍රමාණයක් තමයි හදාගන්න පුළුවන් උනේ. ඔයාලට ප්‍රමාණය අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. මේ විදිහේ වීදුරු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ යට කොටසේ මාස 3කටත් වැඩි කාලයක් මේ පවුඩර් එක තියාගන්න පුළුවන්. මමත් ඒ විදිහට මාස 3කටත් වැඩි කාලයක් තියාගෙන බැලුවා. මේ පවුඩර් එකේ පාට වෙනස් වෙන්නේවත් රස වෙනස් වෙන්නේවත් නැහැ. දැන් අපි හදාගත්තු කරපිංචා පවුඩර් එකෙන් කරපිංචා ටී එකක් හදාගෙන බලමු. මටත් සමහර කාල තියෙනවා තෙල් කෑම වර්ග ගොඩාක් වැඩිපුර කැවෙන. ඉතින් ඒ වගේ කාලවලටත් මේ වගේ ඩ්‍රින්ක් එකක් හදාගෙන බොන එක ගොඩක් හොඳයි. සතියට එක පාරක් විතර මේ විදිහට කරපිංචා ටී එකක් මම හදාගෙන බොනවා. මම නම් මේ ටී එක පෙරලා තමයි අරගත්තේ. ඔයාලා ගොඩක් පවුඩර් ගතිය වැඩිපුර හදාගත්තොත් මේක පෙරන්නේ නැතුව වුණත් බොන්න පුළුවන්. ගොඩක් ලේසියෙන් ගෙදරදිම අපිට මේ වගේ කරපිංචා පවුඩර් එකක් හදාගන්න පුළුවන්. ඔයාත් මේ විදිහට හදලා බලලා මටත් විස්තර කියන්න. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.